අපි බලමු KYC වෙරිෆිකේෂන් එක කරන්නේ කොහොමද කියලා. මෙතනදී වෙන්නේ ඔයා account එක හදනකොට දුන්න details නිවැරදිද කියලා තහවුරු කරගන්න එක. මේක හරිම ලේසි වැඩක්. ඔයාගේ account dashboard එකට ගියාම verification required කියලා notification එකක් පෙන්වයි. එතන පහළ තියෙන complete KYC now බොත්තමේ ක්ලික් කරන්න. දැන් ඔයාට KYC verification පිටුව පේනවා. මෙතනදී documents වර්ග දෙකක් submit කරන්න තියෙනවා. මුලින්ම identity verification එක. මේකට ඔයාගේ ID card එක, passport එක, හෝ driving license එක භාවිතා කරන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ID card එකෙන් verification එක කරන විදිහ බලමු. මෙතන NIC කියන option එක select කරන්න. එතකොට NIC එකේ ඉස්සරහ සහ පිටිපස්ස පැහැදිලි photos දෙකක් upload කරන්න කියලා පෙන්වයි. ඉතාමත් පැහැදිලි photos දෙකක් upload කරන්න. ඊළඟට address verification එක. මේකට bank statement එකක් හෝ ජල විදුලි බිල එකක් භාවිතා කරන්න පුළුවන්. documents ඔක්කොම upload කරලා ඉවර වුණාට පස්සේ submit for verification කියන එක click කරන්න. හරි. දැන් මේ වැඩ ඉවරයි. දවසක් හෝ දවස් 3ක් ඇතුළත ඔයාගේ KYC verification එක complete වෙලා තියෙවි. ඒ වගේම verification එක complete වුණාම message එකක් ඔයාගේ phone එකට එනවා. bank accounts add කරන විදිහ අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු.